ඔව් එවන් සිග්නේචර් ආයතනයේ හැම කෙනෙක්ටම සුබ ආරංචියක් තියෙනවා සෞභාග්‍ය සම්පකාර සමිතිය හරහා කෑගල්ලේ සෞභාග්‍ය සම්පකාර සමිතිය හරහා රාජ්‍ය සේවයේ නියුතු හැම කෙනෙක්ටම ඒ කියන්නේ ඕගොල්ලෝ රජයේ රස්සාවක් කරාන ඕගොල්ලෝ ඕන කෙනෙක්ට මූලික කිසිම ගෙවීමක් නැතුව මේ හැම යතුරුපැදියක් මිලදී ගන්න පුළුවන් විදිහට අපේ ධම්මික මහත්මයා එතුමා ලෑස්ති කරලා තියෙනවා අපිට පොඩ්ඩක් ඔබතුමාගේ තනතුර සහ නම අංකය සඳහන් කරන්න. මම සෞභාග්‍ය සම්පකාර සමිතිය සාමාන්‍ය අධිකාරී. එතකොට අපි ලෑස්ති කරලා තියෙන වැඩසටහනක් සෞභාග්‍ය සම්පකාර සමිතිය හරහා මේ යතුරුපැදි මිලදී ගන්නවා නම් රාජ්‍ය සේවයෙන් නියැලී ඉන්න ඕනම කෙනෙකුට ගන්න පුළුවන් මූලික ගෙවීමක් නැතුව. ඉතින් මං හිතන්නේ ඒක හොඳ අවස්ථාවක්. මොකද වෙන කිසිම තැනකින් ඒ වගේ අවස්ථාවක් ලබා ගන්න ලංකාවේ මුල් වතාවට මේ දේ කරන්නේ අතට. අනිවාර්යෙන්ම. එතකොට මං කියන්නේ රාජ්‍ය සේවයෙන් ඔබ ඕනම කෙනෙක් අපේ කෑගල්ල දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය, පොළොන්නරුව දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්ක තුනේම මේ පහසුකම ලබා ගන්න පුළුවන්. ඔබට ළඟම තියෙන ශාඛාවට ගිහින් වැඩි විස්තර ලබා ගන්න අපි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය රාජ්‍ය සේවයේ ඉන්න ඔබ සියලු දෙනාට ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මේ අනිත් කට්ටියත් 70% දක්වා අපි ණය පහසුකම් දෙනවා මේ බයිසිකලේ වටිනාකම. ඔව් අපේ සභාපතිතුමා නිශ්ශංක සේනාධිපති මහත්මයාගේ තිබුණ සිහිනයක් තමයි මේ ශ්‍රීයල්ම රාජ්‍ය සේවකයන්ට මූලික ගෙවීමක් නොමැතිව මේ යතුරුපැදි ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් එතුමා අපිට ඒක සනාථ කරලා එතුමාගේ ආයතනය හරහා කෑගල්ලේ තියෙන සම්පකාර සමිතිය හරහා මේ ණය පහසුකම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ 13,65,000 බයික් එක කිසිම මූලික වාරිකයක් නොගෙවා මේ ආයතන හරහා ලබා ගන්න පුළුවන්. හැබැයි මේක ගන්නවා නම් මං හිතන්නේ මේ ප්‍රදේශයේ බල ප්‍රදේශයේ ඉන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ පදිංචි තියෙන කට්ටියට ගන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි කට්ටියට ගන්න පුළුවන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචි කට්ටියට ගන්න පුළුවන්. හරි. දැන් ඔබතුමන්ලා ඇත්තටම අපේ ප්‍රධාන ආයතනයට හරහා සම්බන්ධ වෙන්න ඕනේ. මේ ආයතනෙට ඔයගොල්ලෝ ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට එවන් සිග්නේචර් ආයතනයෙන් ගෙන්න සියලුම යතුරුපැදි මේ ආයතනයේ හරහා ඔයගොල්ලන්ට මූල්‍ය පහසුකම් යටතේ ලබා ගන්න පුළුවන්. අපිට ඔබතුමාගේ දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද මේ අපේ ප්‍රේක්ෂක ජනතාවට සම්බන්ධ කරගන්න සහ මේ යතුරුපැදි ගැන දැනගන්න ඒගොල්ලන්ට අපේ වෙබ්සයිට් එක හරහා එහෙම නැත්නම් අපේ වීඩියෝස් හරහා දැනගන්න පුළුවන්. නමුත් මේ මූල්‍ය පහසුකම් ගැන දැනගන්න ඒක ගැලිම මට කතා කරා නම් හරිය. මම මේ ආයතන සාමාන්‍ය අධිකාරී 076යි 530යි 96යි 77 මගේ අංකය මට කතා කරා. ඔබතුමාගේ නමත් පොඩ්ඩක් අපි ධම්මික. අපේ ධම්මික මහත්මයාව මේකේ අංක හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් එතුමාට කතා කරන්න ඕගොල්ලෝගේ මූල්‍ය පහසුකම් ඒ කියන්නේ මේ යතුරුපැදි වලට අපි අපේ සිහිනයක් තියෙනවා තරුණ ප්‍රජාව අතරේ. ඉතින් මේ සිහිනය සැබෑ කරගන්න එතුමා ඕගොල්ලන්ට අතහිත දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලොන්ගේ මූලික වශයෙන් ගේන්න ඕන ලියකියවිලි මොනවද තියෙනවද එහෙම නැත්නම් ඒක බැංකුවට වෙලා කතා කරගත්තා නම් ඒ ටික වැඩි පහසුයි. ඇත්තටම මෙහෙම දෙයක් කියන්නත් තියෙනවා. දැන් ඊයේ මේ බයිසිකල් බෑවේ. ගියත් මෙතන බැස්සේ. හැබැයි ඒ වෙලාවෙ ඉඳලා විශාල ඉල්ලුමක් දැනටමත් තියෙනවා මේ බයිසිකල් වලට. ඒ කියන්නේ මම හිතන්නේ ලංකාවේ අලුත් වෙනසක් අලුත් දෙයක් වෙලා තියෙනවා මේ එවන් සිග්නේචර් ආයතනයේ මේ අලුත් බයිසිකල්ත් එක්ක. මොකද අර තරුණ ප්‍රජාව අලුත් ට්‍රෙන්ඩ් එකකට ඇවිල්ලා තියෙනවා මේ විශේෂයෙන්ම මේ 250 එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා මේ පැත්තවල. ඒ මම හිතන්නේ මේ වාගම ලොකු ඉල්ලුමක් තියෙයි. අපි හිතන විදිහට මේ උතුම්මද පළාතෙම මේ හොඳ ඉල්ලුමක් තියෙයි කියලා මං හිතනවා. ගොඩක් සන්තෝෂයි. ඉතින් කෑගල්ල ප්‍රදේශයේ ඉන්න ඔයගොල්ලන්ට සුබ ආරංචියක්. ඉතින් අපේ ධම්මික මහත්මයාගේ හරහා ඔයගොල්ලන්ට මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් කියන එක දැනුවත් වුණා. ඉතින් එතුමාව අපි සඳහන් කරලා තියෙන මේ දුරකථනය යටතේ සම්බන්ධ කරගන්න ඒත් එක්කම ඔයගොල්ලෝ මූල්‍ය පහසුකම් ලබා ගන්න. මේ හැම බයික් එකකටම අපේ දැන් මෙතන තියෙන මේ නිකොත් බයික්ස් අද දවසේ වෙනකොට මේ යතුරුපැදි වලට වසර 5ක වගකීමක් දෙනවා. ඒත් එක්කම අපේ අනික් යතුරුපැදි හැම එකටම අපි වසර 4ක වගකීමක් යටතේ අලෙවි කරන්නේ. ඉතින් මේ මූල්‍ය පහසුකමත් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් එවන් සිග්නේචර් ආයතනයේ සහ මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලන්ට හොඳ දෙයක් අපේ හරහා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. බොහොමත් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට.